ලඝු ගණක වගු ඇසුරෙන් නගේසු වෙන ආකාරය. ඔබට පේනවා මේ ගණන් රටා කිහිපේ මෙන්න මෙතන තියෙන ගානේ තියෙනවා වර්ගමූල ලකුණ 5 ඉලක්කමකට දාලා. මේ ගානේ තියෙන වර්ගමූල ලකුණ 5 ඉලක්කමකට දාලා ඊට අමතරව ඒ කොක්ක උඩ අංක 3 ලියලා තියෙනවා. හැබැයි ඔබට පේනවා මේ ගානේ වර්ගමූල ලකුණක් තියෙනවා. කොක්ක උඩ සඳහනක් නැහැ. හැබැයි කොක්කෙන් එළිය සඳහනක් තියෙනවා. ඒ වගේම මේ ගානේ සම්පූර්ණ ගානටම වර්ගමූල ලකුණ දාලා තියෙනවා. ඒතර ඔබට මේ තියෙන්නේ ඔබට මේ පේන්නේ O level විභාගය ආපු ගණන් රටා දෙකක්. O level විභාගය ආපු ගණන් රටා දෙකක්. ඒතර ඔබට පේනවා මේකේ වර්ගමූල ලකුණ තියෙනවා. මේකේ වර්ගමූල ලකුණ තියෙනවා. ඒ වගේම කොක්ක උඩ 3 ඉලක්කම දාලා තියෙනවා. හරි. අපි අද දවසේ කතා කරන්න භාවිතා කරන්නේ මෙන්න මේ ලකුණ. මෙන්න මේ ගාන අපි තීරණය හදමු. මේ ගාන තුළ ඔබට ලැබෙනවා දශම සංඛ්‍යාවක ලඝු සෙවීම. ඒ නිසා මම ඔබට ආපු ගණන් රටා තුළ මේක ටිකක් නුහුරු ගානක් වෙන්න පුළුවන්. ඒ නිසා මම තීරණය කරා ඔබට මේ ගාන මේ වීඩියෝ සමග ඔබත් එක්ක හදන්න. හරි. මේ තියෙන ගාන තර ලඝු ගණක වගු ඇසුරෙන් නගේස යද්දී මුලින්ම වාටින ප්‍රශ්නය තමයි ලඝු නීති භාවිතය. තර ලඝු නීති භාවිතය පිළිබඳව මුලින්ම දැනගෙන ඉන්න ඕන දරුවනේ. මේ සටහනෙන් පෙන්වන්නේ දරුවනේ ඔබට ලඝු නීති භාවිතය පිළිබඳව. ලඝු නීති ප්‍රධාන ආකාර තුනක් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ගුණිතයකදී ඔබට මේ සටහනේ පේනවා මම පුංචි වහලක් වගේ නිර්මාණයක් කරලා තියෙනවා. A ගුණ කිරීම B කියන්නේ වහලක් යට කියන අදහස අපේ පන්තිල දරුවෝ දන්නවා මම ඒ සඳහා භාවිතා කරේ. එක වහලක් යට ඉන්නවා නම් දෙන්නේ ඒ දෙන්න ගුණිතයක් විදිහට නම් අපි ඒක එකතු කිරීමක් ලෙස සඳහන් කරනවා. ඒ වගේම එක වහලක් යට දෙන්නෙක් ඉන්නවා නම් බෙදීමක් ලෙස ඒ දෙන්න අපි අඩු කිරීමක් ලෙස සඳහන් කරනවා. මේක තව වැදගත්ම අවස්ථාව තමයි දර්ශකයකදී කියන කාරණාව. එතකොට ඔබට පේනවා මේක තමයි පාදය B අකුර තමයි දර්ශකය. අනිවාර්යෙන් මෙතින්දි භාවිතා කරන නීතිය තමයි දර්ශකය ඉදිරියට ගෙන ලියන්න ඕන. දර්ශකය ඉදිරියට ගෙන ලියන්න ඕන. එතකොට මේ පාඩම තුල අනිවාර්යෙන් වර්ගමූල ලකුණක් දානවා. වර්ගමූල ලකුණ ඔයා හඳුන ගන්න ඕන දර්ශකයේ භාගයක් ලෙස. හැබැයි වර්ගමූල ලකුණ තුල ඒ කොක්ක උඩ ඉලක්කමක් තිබ්බොතින් ඔයා හඳුන ගන්න ඕන එය 3න් 1යි කියලා. වර්ගමූල ලකුණක් නැතිව සාමාන්‍ය දර්ශකයක් පෙන්වන්නත් පුළුවන්. ඒතර මේ ගණන් රටාවලට නීති භාවිතා කරද්දී ඔබට පේනවා උඩ ඉන්න දර්ශකයේ වර්ගමූල ලකුණ නියෝජනය කරන්නේ භාගය. ඒ භාගය ඉදිරියටගෙන ලිව්වා. ඒතර අංක 3 දාපු වර්ග ඝන මූලය දාපු ගානකදී ඒක නියෝජනය කරන්නේ 3න් 1. ඒක අපි ඉදිරියටගෙන ලිව්වා. ඒ වගේම දර්ශකයේ 3ක් නම් ඒ සාමාන්‍ය ආකාරයෙන් ලිව්වා. දැන් ලඝු නීති භාවිතය පිළිබඳව දන්න ඔයා අපි මේ ගාන සම්පූර්ණ කරගමු දරුවනේ. මේ ගාන තුල ආට පේනවා අර වගේම වර්ගමූල ලකුණක් තියෙනවා. ඒ වගේම ඒ සඳහා කොක්ක උඩ ඉලක්කම 3ක් ලියලා තියෙනවා. අපි මේ ගාන මුලින්ම ලඝු නීති යොදවන්න කලින් අපි මේක සඳහා දෙපසටම LG කියන වචනේ ලඝු කියන වචනේ සඳහන් කරගන්න ඕන පළමුව. එතකොට අපිට පේනවා මේ සටහනේ දෙපසටම LG කියන වචනේ දාලා තියෙනවා. මෙතින්දි වරහණක් භාවිතා කරලා තියෙනවා. මොකද අපි ඒ ඔක්කොම සඳහා භාවිතා කරනවා කියන අදහස. එතකොට මෙන්න මේ පියවර ඔබට අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඔබට තේරුම් ගැනීම සඳහා තමයි මම දාලා තියෙන්නේ. ඔබට පේනවා වර්ගමූල ලකුණ තුල 3 කියන ඉලක්කම આવොත් මම ඔබට කිව්වා ඒක 3න් 1ක් ලෙස ගන්න කියලා. ඒ නිසා මෙන්න මේ පියවර ඔබට හඳුන්වා ගැනීමට මතක් කිරීමට අවශ්‍ය නිසා තමයි මම මේක දාලා තියෙන්නේ. මෙතනින් පස්සේ තමයි ඔයාගේ ලඝු නීති භාවිතය කරන්න ඕන. මේ තියෙන ලඝු නීති භාවිතය එතකොට LGR කියන එකයි. එතකොට වරහණක් තුල මම කිව්වා එක වහලක් යට ඉන්නවනම් 5යි 3න් 1 කියන ඝන මූලය සම්බන්ධ ගාන 3න් 1යි LG 5 ලෙසත් බෙදීමක් තියෙන ගානක් අඩු කිරීමක් ලෙස LG 0.8යි 7යි 1 ලෙසත් භාවිතා කරන්න ඕන. මෙතන භාවිතා කරලා තියෙන දරුවනේ ලඝු නීතිය. ඒ නිසා ආපහු බලන්න දර්ශකයේ ඉදිරියට ගෙන ලිව්වා බෙදීම අඩු කිරීමක් ලෙස ලිව්වා. ලඝු නීති භාවිතා කර ඔයාට ඊළඟ ප්‍රශ්නයනේ ලඝු සෙවීම සම්බන්ධව. ඒතර ලඝු සෙවීම සම්බන්ධව ලඝු ගණක පොත ඇසුරෙන් ලඝු සෙවීමේදී ඔබට ගණන් රටාවක් කීපයක් මම ඉදිරිපත් කරලා තියෙනවා. එක ගානක ලඝු හොයන්න තියෙනවා 5. අනිත් ගාන 50, අනිත් ගාන 500, අනිත් ගාන 5000. ඒතර ඔබට පේනවා මේ හැම ගානකම දශම ස්ථානයේ තියෙන සංඛ්‍යාවේ අවසානය. අපි සාමාන්‍ය ලඝු හොයද්දී ඔබට ගණන් අච්චුපතේ සහ ඔබට ඒක උගන්වන්නේ
විද්‍යාත්මක අංකණයෙන් ලියලා ඒකේ විද්‍යාත්මක අංකණේ 10 බලය තමයි ලඝු ගණකයේ පූර්ණාංශ ලෙස ගන්න කියලා. නමුත් මම මෙතෙන්දී මේ කතාව ගැන ඔයාලට වැඩි විස්තර කතා කරන්නේ නැහැ. ඔබට දැනට භාවිතයේ පහසුව සඳහා ඔබට මම මේ ආකාරයෙන් මේක ප්‍රකාශ කරනවා. දශම ස්ථානයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යා ගාන ගණන් කරගන්න. 1යි. දශම ස්ථානයේ ඉදිරියෙන් සංඛ්‍යා 2යි. දශම ස්ථානයේ ඉදිරියෙන් සංඛ්‍යා 3යි. දශම ස්ථානයේ ඉදිරියෙන් සංඛ්‍යා 4යි. මම මේක තවත් මතකයට ගන්න ඕන නිසා ගණක රාමුක කූරු භාවිතයක් ගැන මතක් කරන්නම්. ඔබ නිකන් හිතන්න මේක ගණක රාමුක නියෝජනය කරනවා නම් දශම ස්ථානයේ ඉස්සරහින් තියෙන ගණක රාමුවේ කූරු 1යි. මේකේ කූරු දෙකක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. මෙන්න මේ සංඛ්‍යා ටික කූරකුත් මේ සංඛ්‍යාවට තව කූරකුත්. එතන මෙතන කූරු 3ක් නියෝජනය කරන්න පුළුවන්. 1යි 2යි 3යි. මෙතන කූරු 4ක්. 1යි 2යි 3යි 4යි. මෙන්න මේ කූරු මතක තියාගෙන ඔයා ඒ කූරු ගාන ගණන් කරලා එකක් අඩු කරන්න. හැම විටම එකක් අඩු කරන්න. එතකොට මෙතන තියෙනවා කූරු එකක් අඩු කරාම බිඳුව. අපි අන්නේ සංඛ්‍යාව තමයි දරුවනේ බිඳුවයි දශම කියලා සඳහන් කරලා තියෙන්නේ. බිඳුවයි දශම. එතකොට මේකේ පූර්ණාංශය තියාගන්නේ බිඳුවයි දශම ලෙස. එතකොට මේ සංඛ්‍යාව බලන්න. කූරු දෙකක් නිසාවෙන් එකක් අඩු කරාම 1යි දශම. කූරු 3ක් නිසාවෙන් එකක් අඩු කරාම 2යි දශම. කූරු 4ක් නිසාවෙන් එකක් අඩු කරාම 3යි දශම. ඊට පස්සේ ආවට ලඝු පොත අරගෙන ලඝු බලන්න පුළුවන් ස්ථාන 4ක අගයක් එනවා. එතින්දී වටේන ප්‍රශ්නය තමයි ලඝු පොතෙන් හැම විටම පළමුව ඉලක්කම් යුගලයක් ප්‍රකාශ කරන්න ඕන. පහේ ඉලක්කම තියෙන වෙලාවක අපි බිඳුවක් දාගෙන 50 ලෙස තමයි කියවන්නේ. 22 වගේ තිබ්බ වෙලාවක අපි කියවන්නේ 20 කියලා. එතකොට 50 අපි කියවුවට පස්සේ අපිට තවත් ඉලක්කමක් අවශ්‍ය වෙනවා හරිම තැන හොයාගන්න. ඒකත් අපි ඉලක්කම් නැති නිසා බිඳුවක් ලෙස ගණන් ගන්නවා. එතකොට අපි මෙයා කියවන්නේ 50 බිඳුව ලෙස. ඔබ ලඝු ගණක පොතෙන් 50 බිඳුව බැලුවොත් ඔයාලට උත්තරේ 6යි 9යි 9යි බිඳුව. ඒ ආකාරයට මෙතනත් බලන්නේ 50 බිඳුව 6යි 9යි 9යි බිඳුව. මෙතනත් බලන්නේ 50 බිඳුව. මේ සංඛ්‍යාව බලන්නේ 50 බිඳුව. ඒ වගේම ඔබට මතක ඇති මේ ගානේ දාලා තිබ්බා තවත් එකතු කිරීමක්. මේ ගාන තුල ආට පේනවා දශම ස්ථානයේ පැහැදිලි. එතන 5.112. එතන දශම ස්ථානයේ මෙතන තියෙන්නේ 51.12. 511.2. එතන මේ වගේ සංඛ්‍යාවලත් ඒ කූරු කතාවට එකඟයි. කූරු 1යි අඩු කරා බිඳුවයි. කූරු 2යි අඩු කරා 1යි. කූරු 3යි අඩු කරා 1යි 2යි. සාමාන්‍ය විදිහටම ලඝු ගණක පොතෙන් ලඝු ගණකය බලනවා 51 1 2. එතකොට 51 1 බැලුවාම ආට එන උත්තරයක් 70යි 84 කියලා. 2 බැලුවාම එයාට අදාළ උත්තරය මේකට එකතු කරාම ආට එනවා 70යි 85 කියලා. ඒ වගේම ලඝු හොයද්දී අනිවාර්යෙන් මේ සැරේ විශේෂ අවධානයක් යොමු කරන්න දශම සංඛ්‍යාවක. ඒ කියන්නේ 0.5යි 1යි 2 වගේ සංඛ්‍යාවක්. එහෙම නැත්නම් 0.05යි 0.05යි. ඔබට පේනවා මේ හැම සංඛ්‍යාවකම බිඳුවෙන් ආරම්භ වන සංඛ්‍යා තියෙන දශම සංඛ්‍යා. ඒතර අනිවාර්යෙන් බිඳු ගානක් වැටෙන්න පුළුවන්. ඒ වැටෙන ගානට පූර්ණාංශය තියද්දි මතක තියාගන්න ඍණ ආකාරයෙන් තියන්න ඕන. අපි ඒක හඳුන්වා දෙන්නේ ව්‍යුති කියලා. ඒ නිසා අනිවාර්යෙන් මෙන්න මේක අවස්ථාව පොඩ්ඩක් හොඳට බලන්න. බිඳුවයි දශම ගානක් ආවොතින් ව්‍යුති 1යි. බිඳුවයි දශම බිඳුවයි ගානක් ආවොතින් ව්‍යුති 2යි. බිඳුවයි දශම බිඳුවයි ආවොතින් ව්‍යුති 3යි. එතකොට ආට තේරෙනවා මෙතන තියෙන බිඳු ගාන සමාන කරලා තියෙනවා කෙලින්ම ව්‍යුති අගයට. ඒ කියන්නේ ඍණ අගයට. ඍණ 1යි. බිඳු දෙකක් පේන තියෙන නිසා ඍණ 2යි. බිඳු 3ක් තියෙන නිසා ඍණ 3යි. මම ඔබට සරලව මතක තියාගන්න අදහසක් තමයි මේ ලබා දුන්නේ දරුවනේ. ඊට පස්සේ ඔබ නැවත සාමාන්‍ය පරිදි ලඝු ගණක පොතෙන් ලඝු ගණකය හොයනවා 51 1 2 කිරීම. ලඝු සුළු කිරීමේදී දරුවනේ දශම සංඛ්‍යා ලෙස සලකලා අපිට එකතු කරන්න අඩු කරන්න තමයි තියෙන්නේ. ගොඩක් දරුවන්ට ලඝු ධන සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම කරන්න පුළුවන්. නමුත් මම ඔබට මේ ගානේ විශේෂයෙන් පැහැදිලි කරන්නේ ඍණ සංඛ්‍යාවක්. ඒ කියන්නේ ව්‍යුති සංඛ්‍යාවක් කොහොමද අඩු කරන්නේ කියන ආකාරය. ඒ නිසා පොඩ්ඩක් හොඳ අවධානයෙන් බලන්න. 0.2 බිඳුව කියන සංඛ්‍යාවෙන් අඩු කරන්න අවශ්‍යයි ව්‍යුති 1.94 බිඳුව. මේ වගේ සංඛ්‍යාවක් අඩු කරද්දී අපි මෙන්න මෙහෙම ලියා ගන්න.
එතකොට ඔයාලට පේනවා බිංදුවෙන් බිංදුවක් අඩු කරාම බිංදුවයි, 3න් බිංදුවක් අඩු කරාම 3යි, 3න් 4ක් අඩු කරන්න බෑ. අපි සංඛ්‍යාවක් එහා පැත්තෙන් ගන්නවා. එතකොට 13න් 4ක් ගියාම 9යි. මෙතන ඉතුරු වෙන්නේ 1. 1න් 9ක් අඩු කරන්න බෑ. එතකොට අපිට මේ පැත්තෙන් ගන්න සංඛ්‍යාවකුත් නැති නිසාවෙන් ඔබට මෙතන පැහැදිලි කරලා තියෙනවා අපි එතන ධන එකක් එන විදිහට සංඛ්‍යාව නැවත ප්‍රතිනිර්මාණය කරගන්නවා ඍණ 1යි ධන 1 ලෙස. එතකොට මේ ධන 1 සංඛ්‍යාව ඉවතට ගත්තාම 11න් 9ක් ගියාම 2යි. එතකොට මෙතන ඉතුරු වෙන්නේ දරුවනේ ඍණ 1 සංඛ්‍යාවක්. දැන් ඔයාලට සිද්ධ වෙන්නේ මේ ඍණ 1 කියන සංඛ්‍යාවෙන් තමයි මේ අඩු කිරීම කරන්න ඕන ඍණ 1ක් ලෙස. මේ අවස්ථාව හොඳට බලා ගන්න. ඍණ 1 කියන සංඛ්‍යාවෙන් අඩු කරන්න වෙනවා ඍණ 1. ඒතර ඍණ 1 දී ඔබ දන්නවා ගණිත සංකල්පයක් තියෙනවා ඍණයි ගුණ වෙද්දී ධන වෙලා. මෙන්න මෙතන අගයේ පූර්ණාංශයේ බිඳුවක් වෙනවා. මෙන්න මේ සුළු කිරීම පොඩ්ඩක් බලන්න. ගොඩක් අයට අපැහැදිලි තැනක් තමයි ලඝු ගණකවල ඍණ සංඛ්‍යාවක්. එහෙම නැත්නම් ව්‍යුති සංඛ්‍යාවක් අඩු කිරීමේදී ගොඩක් අයට මෙන්න මේ කොටස ආවරණය වෙලා මදි කියලා මට හිතෙනවා. ඒ නිසා මෙන්න මේ කොටස පොඩ්ඩක් විශේෂ අවධානයක් යොමු කරන්න. ඊට අමතරව ලඝු සුළු කිරීම ගුණිතයකදී ඒක සාමාන්‍ය ආකාරයෙන් 3න් 1 ගුණ කරනවා කියන්නේ බෙදීමක්ම තමයි. ඒතර ඔබට මේ වගේ උත්තරයක් ගන්න පුළුවන්. එතකොට ඒ වගේම දශම සංඛ්‍යාවකට ව්‍යුති සංඛ්‍යාවක් එකතු කිරීම. ඒකත් බලා ගන්න. ඒතර එකතු කිරීමේදී පොඩ්ඩක් බලන්න 0.0.0යි 3.3 6යි 4.3 7යි 9.2 11යි 11න් අපි මේ පැත්තට ධන එකක් යනවා. ඔබට පේනවා මේ ධන එකයි එයාට එකතු වෙනවා දැන්ට ඉන්න ඍණ 1. ඒතර නැවත මෙතන නිර්මාණය වෙන්නේ බිංදුව සංඛ්‍යාව. ලඝු හොයපු ඔයාට දැන් ලඝු සුළු කිරීම තමයි කරන්න තියෙන දරුවනේ. එතකොට මේ ගාන එයාට පේනවා මේ ලඝු සුළු කිරීම 0.2 3 බිංදුවෙන් අඩු කරලා තියෙනවා ඍණ. ඒ කියන්නේ ව්‍යුති 1.94යි බිංදුවයි බිංදුව. එතකොට අපිට මෙන්න මේ වගේ සංඛ්‍යාවක් ලැබෙනවා. ඊට පස්සේ අපිට හොයන්න ඕන ප්‍රතිලඝු. ඒ කියන්නේ අපි ඇන්ටිලොග් සඳහන් කරගන්නවා. ඊළඟට ඔබට දැනගන්න ඕන කාරණාව තමයි ප්‍රතිලඝු සෙවීම. ප්‍රතිලඝු සෙවීමේදී ඔබට මතක ඇති මම පන්තියේ නිතරම භාවිතා කරන වචනයක් තමයි ඇන්ටිලොග් කියන කාරණාවත් එක්කම ඇන්ටිලා ආකාර දෙකක් ඉන්නවා කියනවා. එක ආකාරයක් ධන ආකාරයක්, එක ආකාරයක් ඍණ ආකාරයක්. එතකොට මේ ප්‍රතිලඝු හොයන හැම සංඛ්‍යාවකම ඔබට පේනවා පූර්ණාංශයේ ධනාගයක් විදිහට තමයි පෙනී ඉන්නේ. එතකොට අපි මතක ඇති ඇන්ටි වහලා මෙම සංඛ්‍යාව ඉන්නේ කොහෙද කියලා බලන්න කියලා තමයි ඔබට උගන්වලා තියෙන්නේ. ඇන්ටි වහන්න ඉන්නේ කොහෙද බලන්න. ඒ කියන්නේ 29 30 ඉන්නේ කොහෙද බලන්න. එතකොට ඔබට මතක් වෙනවා එයා ඉන්නේ 19 63. ඒක ඔයාලට ලඝු ගණක පොතෙන් හොයාගන්න පුළුවන්. එතකොට මෙතන සංඛ්‍යාවේ ඇන්ටි ගගයත් එක්ක වැහුවාම ඇන්ටි වහලා ඉන්නේ කොහෙද බැලුවාම 29 30 ඒ ඉන්නේ 19 63. ඊට පස්සේ ඔයාට ඇන්ටිගේ අගයට එකක් එකතු කරලා පූර්ණාංශයේ පැත්තෙන් දශම ස්ථානේ තියාගන්න. මම මේ වචන භාවිතා කරන්නේ ඔබේ මතකයේ සඳහා පමණයි. මතක ඇති අපි මේවා නිතර භාවිතා කරපු වචන නිසා මම මේ පාඩමේ ප්‍රධාන අරමුණ ඔයාට මතක් කිරීමක් පමණයි. ලොකුවට මේක තේරුම් ගන්න අවස්ථාවක් දෙන්න අමාරුයි පොඩි වීඩියෝ එකක් තුලින්. ඒ නිසා මතක් කිරීම සඳහා තමයි මම මේක භාවිතා කරලා තියෙන්නේ. නිසා නැවත මතක් කරගන්න ඇන්ටි වැහුවා ඉන්නේ කොහෙද බැලුවා ඇන්ටිගේ අගයට එකක් එකතු කරලා අපි පූර්ණාංශي තියාගත්තා. ඇන්ටි වැහුවා ඉන්නේ කොහෙද බැලුවා ඇන්ටිගේ අගය 1යි එකක් එකතු කරාම 2යි පූර්ණාංශي දශම ස්ථානේ තියාගන්න අපි ස්ථාන දෙකක් පහු කරලා. ආයි ඒ වගේම ඔබට මම කිව්වා ඍණ ඇන්ටි ආකාරات ඉන්නවා කියලා. එතන ඍණ ඇන්ටි වැහගත්තා ඉන්නේ කොහෙද බැලුවා ඒ ඉන්නේ 1963ම තමයි. හැබැයි ඍණ එකකට අදාළව දශම ස්ථානේ තියාගද්දි 0.0. ඍණ දෙකකට අදාළ දශම ස්ථාන තියාගද්දි 0.0. ඒක හොඳට මතක තියාගන්න දරුවනේ. අපි දැන් ගානේ අවසානට ඇවිල්ලා ඉන්නේ දරුවනේ. ඒතර ඔබට පේනවා මෙතන ප්‍රතිලඝු බලන්න තියෙන්නේ. එතකොට ඇන්ටි වැහුවා ඉන්නේ කොහෙද බැලුවාම 1963. ඇන්ටිගේ අගයට එකක් එකතු කරලා අපි දශම ස්ථානේ තියාගත්තා.